හරි අද අපි බලන්න යන්නේ හරියටම ප්‍රොක්සි account එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා මේක අපිට පුළුවන් ගේම් මෙහෙම කරකවන්න ඉතින් කරකවන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති එකක් ගන්න පුළුවන්. ඉතින් මේක gift යවන්න පුළුවන්. ඉතින් ඉතින් quality ප්‍රොක්සි එකක් තමයි ඉතින් හදාගත්තේ තාක්ෂි. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න. ඉතින් මගේ description එකේ තියෙන link එක ගිහිල්ලා download කරගෙන හදන්න පුළුවන්. මම මේකේ මේ pin comment එක දාලා නැහැ. මොකද දාන්න බැරි වුණා. ඉතින් මේක මම දාලා තියෙන්නේ description එකේ. ඉතින් දැන් අර පළවෙනි link එක බලලා ඉතින් අපි අර උඩ දෙන මොකද ක්ලික් කරලා com වලට යන්න ඕනේ. ඊට පස්සේ download anyway දෙන්න ඕනේ. download anyway දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට ටික වෙලාවක් යද්දී ඒක download වෙනවා. ඉතින් download වුණාට පස්සේ ඊට පස්සේ ඕන එකට install කරගන්න. ඊට පස්සේ දෙවෙනි link එක තියෙනවා මගේ. ඊට පස්සේ දෙවෙනි link එක ක්ලික් කරන්න. ඊට පස්සේ දෙවෙනි link එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට යනවා ඔයගොල්ලන් තව එකක් තියෙනවා FFT pass කියලා එකක්. අන්න ඒක download කරගන්න. ඊපස්සේ ඒක download කරගෙන ඔයගොල්ලෝ main home එකට එන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ free fire එකට ගිහලා ඔයගොල්ලන්ගේ නම දීලා ඊට නම ශ්‍රී ලංකා නේද දීලා ඔයගොල්ලෝ ආගේ phone number දීලා ඒක log වෙන්න. ඊට පස්සේ 200 ගණක් වෙනවා ඔයගොල්ලන්ට MB download ඒක ඇතුලෙන් download කරන්න ඕන. ඒක download කරලා පස්සේ ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ guest account එක. guest account එක හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට ඒක log වෙන්න දෙන්නේ නැහැ. log වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ උතන උඩ වටනවා ඔයගොල්ලන්ගේ guest ID එකේ මේ account එකේ ID එක ඔයගොල්ලෝ copy කර ගන්න ඕනේ. copy කරගත්ත පස්සේ ඔයගොල්ලෝගේ pass ඒ app එකට එන්න. ඊට පස්සේ app එකට ඇවිල්ලා ඔයගොල්ලෝ copy කරගත්ත ID එකෙන් paste කරන්න. paste කරලා ඉවරලා මෙන්න මේ වගේ හයක් එනවා. ඉතින් ඒ හය close කරගෙන ඉවරලා උතන home එකේ හරියක් වැටෙනවා. ඒ හරිය වෙන්නේ කියන්නේ ඉතින් වැඩි හරි. ඊට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ guest account එක log කරලා බලන්න. ඉතින් ඊට පස්සේ ඉතින් වැඩි හරි. ඔයගොල්ලොත් ඒක කරලා බලන්න. ඉතින් මම log වුණා. මේ ඉතින් මම තමයි මම ඊට වඩා log වුණා. ඉතින් මේකෙන්ද වගේ emote එකක් පෙන්නනවා. ඔයගොල්ලොත් කරලා බලන්න. ඉතින් සුපිරියක් තමයි. ආයෙත් quality proxy එකක් තමයි. එහෙනම් subscribe කරලා like කරලා යන්න.